දැන් මොකටද ආවේ? හිස් බාජනේ අරගෙන යන්න කියලා. ඔමින. මගේ අතත් තුවාල වෙලම තවඩින්ගේ. මොකද මේ? පාස්වර්ඩ් එක මාරු කරේ නෑනේ. මාරු කරන්න එපා. අපේ ගෙදරක හැමතිස්සෙම අමතකුණා. මේක නම් අමතක වෙන්නේ නෑ. පොදම වැඩක් නේද? හොඳට සුද්ධ කරලානේ. මේකට වතුර දාලා වගේ. ඉස්සර හරියට මැලවිලානේ තිබුණේ. දැන් නම් හොඳයි නේද? කොහොමද ඔබ කෑම? හොඳට රස ඇති නේද? රාබු කිම්චි කියන්නේ හරි ගුණ කෑම. අපේ අම්මත් හරි රසට හදනවා. අද පුළුවන් තරම කාලා අනිත් ටික ෆ්‍රිජ් එකේ දාලා අරන් තියන්න. තේරුණාද? තේරුණා. දැන් යන්න. යන්න? භාජනය ගෙනියන්න නෙවෙයි දාවේ. ඒකට තමයි. මම මේක ගෙනියන්න තමයි ආවේ. ඕකේ. එහෙනම් යන්න. බෑග් ගන්න ඕනේ අය කවුරුත් කතා කළේ නැද්ද? ගාන අඩු කරන්න බෑ කිව්ව නිසා කෝල් ආවේ නෑ. එහෙමනම් ඉතින් තව පොඩ්ඩක් විතර අඩු කළාට කමන්නේ. ඔයා වහම මේ වෙබ්සයිට් එකෙන් මගේ නම්බර් එක අයින් කරන්න. හරි අයින් කරන්න. ඔය තරම් නපුරුයි. ඔයාගේ ගෙදරට ගියේ. චාන්සන්ගේ වාගේ 100ක් අයියෝ. මම චාන්සන්ගේ. මට මොකටද එහෙම මිනිස්සෙක්? රෝමිජු කියන්නේ පිරිමියෙක්ද? ටික කකුල් වලටද? මං කැමති. හොඳ පෙනුමක් තියෙනවා. ඇස් දෙකත් ගිය පාර දෙකට වඩා වෙනස් වෙලා. වෙලාවකට ගොඩක් ශක්තිමත් කෙනෙක් වගේ. මගේ මොන අඩුවක්ද? ඔය දෝමින්ජු කියන මනුස්සයා මගේ ළඟින්වත් තියන්න පුළුවන්ද? හාවර්ඩ් එකේ ඉගෙනගෙන තියෙන්නේ මහාචාර්යවරයෙකුත් වෙලා. ආදරය කියන දේ නම් තේරෙන්නේ නෑ මගේ. එපා. එදා වෙච්ච දේ ගැන හිතමට කොහෙත් මතක් වෙන්න එපා. මට ඒ මනුස්සයාට පාළුවේ වගේ දැනෙනවද? අයියා. මේක කිසිම දෙයක් නැහැ නේ. හෑන්ඩ් ෆෝන් එකේ වාර්තාව, ක්‍රෙඩිට් කාඩ් වල වාර්තාව. අඩුම තරමේ මේකේ පැපරාසියක්වත් නැහැ නේ. කිසිම පිරිමියෙක් ගැන පුංචි ඉඟියක්වත් නැහැ. කොහොමද බඩට දරුවෙක් ආවේ? සෙමි නේද? අර චිත්‍රපටිවල රඟපාන්නේ? ඔව්. මාව අදරගත්ත නේද? ඒකනේ. ඔයා මොකද මෙහෙ කරන්නේ? අයියේ. මට මෙච්චර වැඩ තිබිලත් ඔන්න මං ඔයාගේ ඇඳුම් ටික අරන් ආවා. හොඳයිනේ. අම්මා දුකෙන් ඉන්නේ. ඔයාට ගෙදර අමතක වෙලා කියලා. ඇත්තද? ඒක නෙමෙයි. සෙමි. ඔයා හන්නුරා ගැන මොන හරි දෙයක් දන්නවද? ඔයා තාමත් ඒ ගැන පරීක්ෂණ කරනවද? ඒක මේ සියද විනාශා ගැනීමක් කියපු හින්දා මිනිසුන්ටත් ඒ ගැන කිසි හැඟීමක් නැහැ. ඔයා ඒකම හොයනවා. එයා පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණාද? පිරිමි කෙනෙක්? මම අහන්නමයි හිටියේ. මොකද්ද? ඔයා කායක හරි සම්බන්ධයක් තියෙනවද? ඇයි? නෑ අර හංයුරා SNC ගෲප් එකේ පුතෙක්ව කසාද බඳිනවා කියලා නේද? හංයුරා කියන්නේ අපේ සුපර් මාකට් එකේ මොඩල් කෙනෙක්නේ. එයාව මං අඳුරනවා විතරයි. ඇයි? මොන විදියකින් හරි මේ සිද්ධියට හංයුරාගේ පෙම්වතාගේ සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඔයා ඒ ගැන මොන හරි දන්න දෙයක් තියෙනවද? හරියටම දන්නේ. හෙලෝ අයියා.
මේ කවුද කියලා අයියේ ඇයි අනුගේ ෆෝන් වලට ආන්සර් කරන්නේ සමාවෙන් කවුද එයා වෙතනින් එළියට ගන්න කියලා කිව්වා පිස්සු ගෑණියෙක් එයාට පිස්සු නැහැ කියලාත් කිව්වා ඔයත් ඔෆිස් එකේ වැඩ කරනකොට ඔයගේ අමුතොය හම්බෙන්න පුළුවන් ඔයා මේක ගැන දැනගන්න ඕනේ නැහැ වද වෙන්න එපා හා තේරුණා ඔව් කියන්න දොමින්ජුන් කතා කරන්නේ හරි මට තේරුණා කොහෙද හම්බෙන්න ඕනේ මාව ටිකක් හම්බ වෙනවද? දන්නවද? දොමින්ජුන් මට මොනවද ඔයා කළේ කියන්න? මොනවද මං කළේ මොනවද කළේ කියලා මගෙන් දහන්නේ. ඇයි ඔහොම කතා කරන්නේ? ඔයා මොකොත් කළේ නැත්තම් මට මෙහෙම වෙන්නේ නැහැ. කියන දෙයක් තේරෙන්නේ කියනවාද එදා තප්පර 15න් ඔයාව මට වශී කරගන්න හැදුවට මමයි වශී වෙලා තියෙන්නේ. මොකක් මං ගැන මොනවද හිතන්නේ? නෑ උත්තර දෙන්න එපා. උත්තර දුන්නොත් මම මැරෙනවා. මගේ හිතේ තිබුණ සැහැල්ලුව දැන් නැති වෙලා. ඒ නිසා මම මේ පැත්ත බලාගෙන කතා කරනවා. ඔයා මං කියන දේ අහගෙන නේද ඉන්නේ? ඇත්තටම මම මේ වගේ කෙනෙක් නෙවෙයි. මම මේ වෙලාවේ ගොඩක් හැඟීම්බර වෙලා ඉන්නේ කියලා ඔයාට තේරෙනවා ඇති. මං දන්නවා. ඔයාට ස්තුති කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා කියලා. හොකියුන් වෙනුවෙන් ස්තුති කරන්න දේවල් මට තියෙනවා. ඒත් ඊට වඩා මේ හැඟීම වෙනස්. මම හැම කෙනෙක්ගේම අවධානය ගත්ත කෙනෙක් වෙලත් ඇයි මම දොමින්ජු ගැන හිතන්නේ? හැම පිරිමියෙක්ම මාව ලබා ගන්න හැදුවා. ඒක යාලට හීනයක් විතරයි. එහෙම හිටපු මම ඇයි දොමින්ජු ගැන හිතන්නේ? මට මොකද්ද මේ වුනේ? ඇයි මෙහෙම දෙයක් කළේ? ඇයි මට මගේ හිත පාලනය කරගන්න බැරි? දොමින්ජු ඉන්නවද? උත්තර දෙන්නකෝ. ගියාද? ඉපදින්නේ නැවතත් මා වශයෙන් ඔබේ ආදරේ කවදාවත් ඉදනේ තෙන් හඳුනින් වින්වන්නේ. You are my destiny, 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 baby. You are my destiny, 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 baby. Hey, atmayedi api venunat pasu pasama ubiru soya අනන්තින් පියවා ඇවිතින් තරු කුඹුරා. මොකද සෝමීගේ ස්කෝල කල්ලි ඔතන ලොකු කතන්දරයක් තියෙනවා. ඔය චොන්චොන් එකේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්ගේ තුන්වෙනි ඥාති සහෝදරයාගේ ගෙදර අල්ලපු ගෙදර තියෙනවනේ. ඒ ගෙදර කෙනාට නියමිට ඔක ඇහුණලු. චොන්චොන් ඉස්කෝලේදී හෙන නපුරුයිලු. ළමයින්ට කරදර කරනවලු. ඔය චොන්සෝන්ගේ අපි ඉගෙන ගන්න කාලේ අපේ පන්තියට නම් මොකක්ද දන්නවද මං කරන්නේ? පන්ති ඔක්කොටම කියන යතේ කතා කරන්න එපා කියලා. සෑහෙන ගාණක් මැරිලා. එතකොට හන්දිරට මොකද දන්නේ නැකලේනේ? ඒක තමයි බය.
ඇත්තද? මම මිනිමරුවෙක් කියලාද හිතන් ඉන්නේ. එයාට මගෙන් ගොඩක් කරදර වෙලාද? එහෙනම් පරිස්සම් වෙලා ඉන්නවා. හරි පරිස්සම් වෙලා ඉන්නම්. මං කටවාගෙන හිටියේ හොඳටම ඇත්තේ. එහෙම ඉන්නකොට ඒගොල්ලෝ හිතනවා මට කිසි දෙයක් කරගන්න බෑ කියලා. බොරු කට කතා ඔය විදිහට පැතිරෙන්න දෙන්න බෑ. ඔව්. ඒකනේ මං හැංගිලා ඉන්න මොන වරදක් කළාද? මීඩියා වලට මේ හැමදේම කිව්වනම් හරි කියලා හිතනවා. හරි. මං ඔයාලට කියන්නම් මීඩියා වලදී කරන්න ඕන විදිය. මම මේ කියන දේවල් හොඳට අහගන්න. මුලින්ම ඔයා වැඩි hina වෙන්න යන්න එපා. දුකෙන් ඉන්න බව පේන්න ඕනේ. ඔයාව දැක්කාම අනිත් අය අනුකම්පා හිතෙන්න ඕනේ. ඇස් දෙක තියාගෙන අංශක 15ක් ඇතුළත. අන්න ඒ වගේ. මට නෙවෙයි. කැමරාව ඉස්සරහදී ඔය දේවල් හරියටම කරන්න ඕනේ. කැමරාවටනේ මං ඔය දේවල් පෙන්වන්න ඕනේ. ගොඩක් ලස්සන ඇඳුම් එහෙම අඳගෙන යන්න එපා. ඔය වගේ කළු පාට ඇඳුමක් නම් හොඳයි. ඇදලා ගිහින් වගේ මේකප් කරන්න. ඇදිලා කිය? අනුකම්පාව ගන්නනේ ඕනේ. මං එහෙම ඉන්නට ගැලපෙනවද? මේකත් රංගපෑමක් නේ. අතේ ලේන්සොත් තියාගෙන ඉන්න අමතක කරන්න එපා. ඇයි? අන්තිමට අඬන්න ඕනේ. මුල් හරිය අඬන්න වගේ හිටියට අඬන්න හැම යන්න එපා. ටික දුක වැඩි කරගන්න. අන්තිම විනාඩි 5 වෙනකොට ඔයාගේ ඇස් වලින් කඳුළු හැලෙන්න ගන්නවා. දුක වැඩි හින්දා. බේරෙන්න ඕනේ. ඔයා ඩිරෙක්ටර් කෙනෙක් වගේ. එහෙම තමයි. කොහෙද සාකච්ඡාව තියන්නේ? අනේ මන්දා. හෝටල් එක වගේ කළොත් කොහමද? ලොකු හෝල් එකක් බුක් කරලා. ඇයි වගේ ඒජන්සිය තියෙන්නේ? එහෙම එකක් දැන් නෑනේ. සල්ලි තියනවද? මං දැන් හරි දුප්පත් වෙලා. මම ජීවත් වෙන්න මොකටද? හලෝ? චන්සෝන්ගේ සපත්තු විකුණන කෙනා නේද? ඔව් චන්සෝන්ගේ සපත්තු කීයට විතරද ගන්න හන්නේ? 15000ට? නිකම්ම දුන්නා වගේනේ. ඒ අයව මිලියන ගණන් දීලා ගත්තේවා. මම මේ කියන්නේ බොරු නෙවෙයි. ඇත්තමයි. මිලියන ගණන්? ඔව් මිලියන ගණන් දීලා.